ඉතින් මම මේ කතා කරන්න යන්නේ මේ ගොඩක් අය කතා බහට ලක් කරන ගොඩක් වාර්තාවක් කියලා තියෙන මේ දවස්වල මේ UK immigration white paper එක මේ ළඟදී ඉන්ට්‍රොඩියුස් කරලා මේ රටේ. ඉතින් මම දැක්ක ගොඩක් අය YouTube එකේ කරලා තියෙනවා මේ වීඩියෝ එක ගැන මේ වීඩියෝ එකක් මේ ගැන. සමහරක් අය කරලා තිබ්බා මේක මේක දල වශයෙන් ඒකල හඳුනන තිබ්බ මොකක්ද මේක ඇතුලේ තියෙන දේවල් එහෙම. සමහර අය මේක මේ ඇයි මෙහෙම වෙන්න හේතුව මොකද්ද දැන් මේකේ ඉම්ප්ලිකේෂන්ස් මොනවද වෙන්න පුළුවන් එහෙම කියලා තිබ්බා. නමුත් කවුරුත් මේක පෙන්වලා තිබ්බේ නැහැ කොහෙන්ද මේක බලලා දැන් ඩවුන්ලෝඩ් කරලා කියවන්න කියලා. ඉතින් මම ඒක විතරයි මම කරන්න යන්නේ. මොකද ඕගලන්ට වෙලාවේ ඕගලන්ට ඒක කරන්න පුළුවන් නිසා. ඉතින් ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා මේ new immigration white paper කියන එක Google search bar එකේ type කරන්න. එතකොට එනවා මේ gov.uk කියන වෙබ්සයිට් එක. ඒකේ තියෙනවා මේ restoring control of immigration system white paper කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ screen එකේ. මේ screen record එකක් කරන්න phone එකෙන් මේක ලොකුවට කරන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් මේ පොඩ්ඩක් පෙන්වන්න ඕන නිසා. සමහරක් අය දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. ඒකයි මම මේ පෙන්වන්නේ. ඉතින් ඒක ක්ලික් කරලා ගියාම ඒකේ තියෙන documents තුනක්. මේ තුනේ පළවෙනි documents දෙක page 80ක එකක් තියෙනවා 82ක එකක් තියෙනවා. මේ documents දෙකම එකයි. හරිද? මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් පළවෙනි එක ක්ලික් කරන්න යන්නේ. ඒකේ restoring control over the immigration system. මේක එකක්. දැන් මේකේ අන්තිම page එකට යමුකෝ. අන්තිම page එකේ තියෙන්නේ මෙන්න මේ table එක. හරිද? අපි back ගිහිල්ලා ඊළඟ document එකට යමු. ඒකේ තියෙන එකම තමයි. ඉතින් ඒ දෙකම එකයි මේ දෙකෙන් එකක් උකන කියලා දැනගන්න පුළුවන් මේ තුන්වෙනි document එක. හැබැයි ඒකේ තියෙන මේ technicalities of the introduced white paper එකේ ගැන ඒකේ තියෙන මේ සංකීර්ණ දේවල් ගැන තමයි මේකේ කියලා දෙන්නේ මේ තුන්වෙනි paper එකේ. ඒක චර අදාළ නැහැ. නමුත් ඔයගොල්ලෝ කැමති නම් කියවන්න. ඉතින් ඒක තමයි. ඉතින් මට පෙන්නලා දෙන්න ඕනේ. මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ මේ ඕගොල්ලෝ බලලා කියවන්න. හැබැයි පොඩ්ඩක් කිව්වොත් මොකද්ද කියන මේ headings මොකද්ද කිව්වද ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මේ chapter 1 එකේ තියෙනවා මෙතන net migration must come down. ඉතින් ඔයාලා ඒකෙම තේරෙනවා මේ government එක කරන්න හදන්නේ මොකද්ද මොන දිශාවකටද ඒගොල්ලෝ යන්නේ. migration එක වැඩි වෙලා තියෙනවා මේ රටේ. මම හිතන්නේ දැන් UK ජනගහනය 68 million ඒ වගේ අතර තමයි තියෙන්නේ. ඒක හරි ලොකු මේ ප්‍රමාණයක් මිනිස්සු සංඛ්‍යාවක් ඉන්නවා මේ රටේ. මේ රට ලොකු රටක් නෙමෙයිනේ. ඉතින් ඒක නිසා ඒ වගේම මෙහෙට එන අය ගොඩක්ම මේ ඒ කියන්නේ ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා ඒගොල්ලෝ මේ passport එකේම අරගෙන citizenship එක අරගෙන ඊට පස්සේ passport එක අරගෙන ඒගොල්ලෝ ගොඩක් අර මෙහෙ ඉන්න ඒගොල්ලන්ගේ රටට යනවා නැත්තම් ඒගොල්ලෝ වෙන කොහෙට හරි යනවා. ඉතින් ගොඩක් අර එතකොට මේ රටේ British citizenලා වුණ අය වෙන රටවල ගිහලා ජීවත් වෙනවා. එතකොට අර මේගොල්ලන්ට මෙහි වැඩ කරාට පස්සේ එන ටැක්ස් එක තියෙනවනේ. ඒ ටැක්ස් එකයි national insurance කියලා එකක් තියෙනවා. ඒ දෙක මේගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් පුරවැසියෙක් වුණාම රටක විශේෂයෙන් මේ වගේ රටවල පුරවැසියෙක් වුණාම ඒගොල්ලෝ ටැක්ස් එකක් ගෙවන්න ඕනේ මේ රජයට. ඉතින් ඒක තමයි ඒක ආදායම රජයේ මේ මිනිස්සුන්ගේ සුබ සාධන උදෙසා ඒගොල්ලෝ සල්ලි උපයන්නේ ඒ ටැක්ස් එකක් තුලින්. ඉතින් ඒක ලැබෙන්නේ නැතිකොට මිනිස්සු ප්‍රමාණය ගොඩක් ඉන්නවා. නමුත් ලැබෙන ටැක්ස් එක අඩු වුණාම අර ඒකේ තියෙන quality of life කියන එක අඩු වෙනවා. ඉතින් ඒකත් එකක්. අනිත් එක තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඔයගොල්ලෝ නිවුස් එහෙම බලනවා නම් ගොඩක් මේ රටවල් වල මේ පේනවා ඇති මේ කොච්චර දේවල් වෙනවද මේ migrants issues නිසා. ඉතින් ඒකත් එක හේතුවක්. ඉතින් ඒ නිසාම තමයි මේ බිල් එක ගේන්නේ. කලින් ගවර්න්මන්ට් එකෙන් ගේන්න හැදුව ගොඩක් දේවල්. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. නමුත් මේ ගවර්න්මන්ට් එකෙන් ගේනවා දේවල්. නමුත් මිනිස්සු ගොඩක් මේ කලින් වඩා මේ ඔපෝස් කරන්න, ඒ කියන්නේ විරුද්ධ වෙන්න
මම නම් දන්නේ නැහැ ඒකයි කියන්න කියලා. මොකද කලින් ගවර්න්මන්ට් එකේ අපි ගොඩාක් දේවල් වලට මිනිස්සු පෝස්ට් කරනවා. ඒවා මේ කරන්න බැරි දේවල්, ඒවා මේ මානසික නැහැ එහෙම කියලා. නමුත් මේ ගවර්න්මන්ට් එකෙන් කරන දේවල් වල ගොඩක් මිනිස්සු කැමතියි. නමුත් ලොකු වෙනසක් මට නම් දකින්න නැහැ කලින් ගවර්න්මන්ට් එක මේ ගවර්න්මන්ට් එක අතර, විශේෂයෙන් මානසික පැත්තෙන් බලුවොත්. නමුත් ඉතින් definitely මේ වැඩි මේ රටේ ඉන්න මිනිස්සු ඒක තමයි මේ ගවර්න්මන්ට් එකෙන් ගත්ත පියවර ඒක අඩු කරන්න. ඒගොල්ලෝ කියවලා බලන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මම කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලෝ දැනගන්න වැඩිපුර දෙයක් දැනගන්න ඕනේ නම් මම කියලා දෙන්නම්. මම කියන්නම්. මම රිප්ලයි කරන්න කමෙන්ට්ස් වලට මේ මතක තියාගන්න මේක මේ ලෝ එකක් වෙලා නැහැ. මේක මේ white paper එකක් විතරයි. ඒ කියන්නේ මේක මේ මිනිස්සුන්ට බලන්න, පබ්ලික් එකට බලන්න, මේ මිනිස්සුන්ට බලන්න ඉදිරිපත් කරපු දෙයක් විතරයි. නමුත් මේක පාර්ලිමේන්තු එකේ දැන් ඩිබේට් කරනවා. ඉතින් පාර්ලිමේන්තු එකේ තියෙනවා මේ කොටස් දෙකක්, House of Commons and House of Lords. ඉතින් ওই දෙකෙන්ම පාස් වෙලා මෙහි ඉන්න රජුරන්ගේ මේ කින්ගේ සීල් එක මුද්‍රාව ලැබුණාට පස්සේ, කින් ඇසෙන්ට් එක ලැබුණාට පස්සේ තමයි ඒක ලෝ එකක් වඩපත් වෙන්නේ. ඉතින් තාම මෙහෙම වෙලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ කියවලා බලන්න, මොනවා හරි තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න, මම රිප්ලයි කරන්න මම දන්න විදිහට. ඉතින් මේක මම කරන මගේ එදිනදා කරන සබ්ජෙක්ට් එකක්. මම මේක මගේ ජීවිතයකට ගාගන්නේ මේකෙන් තමයි. ඉතින් ගොඩක් දේවල් අපිත් දන්නේ නැහැ තාම. ඉතින් අපි බලමු ඉදිරියට මොකද්ද ඒගොල්ලෝ කරන්න හදන්නේ කියලා මේක පාස් වෙනවා. සමහර වෙලාවට වෙලාවට මේ තියෙන විදිහෙන් පාස් වෙන්නත් පුළුවන්. නැත්නම් සමහර ඒවා අයින් වෙලා තව ඒවා ඇඩ් වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඉදිරියට තමයි ඒක බලා ගන්න පුළුවන්. එතකොට ඉතින් තව වීඩියෝ එකක් කරමු බලන්න. මම එහෙම ගොඩක් වීඩියෝ කරන්නේම නැහැ. මගේ පළවෙනිම වීඩියෝ එක මම ඉමිග්‍රේෂන් ලෝ සම්බන්ධයෙන් කරපු. නමුත් මම ඒක ඩේලි කරන දෙයක්. ඉමිග්‍රේෂන් ලෝ එක මම හැමදාම මේ දවස් පතා මම ගැවසෙනවා. ඉතින් නමුත් මම දැක්ක ගොඩක් අය කරලා තියෙනවා දේවල්. ඉතින් හරි ආසයි ඒවා දකිනකොට සමහරක් අය ඔයගොල්ලන්ගේ දැනුමෙන් ඒගොල්ලෝ දන්න විදිහට ඒවා කරලා තියෙනවා. හරිම මේ හොඳයි. ඉතින් මොනවා හරි තියෙනවා නම් කියන්න, කැමති ටොපික් එකක් තියෙනවා නම් ඉමිග්‍රේෂන් ලෝ වල මොනවා හරි දැනගන්න තියෙනවා නම් මම බලලා ඉතින් මම ඒක මේ වීඩියෝ එකක් කරනවා ඔයගොල්ලන්ට. එහෙනම් until next time, take care, bye for now, have a good day.